හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් නොසැලකිලිමත්කම් හා ජීවිතේ වරද්දා ගැනීම නිසාවෙන් වටිනා කාලයන් වටිනා දෑ බොහෝ දෙනාගේ ජීවිතේ අහිමි වී ගොස් තිබෙන්නට පුළුවන්. එනමුත් බලාපොරොත්තුවක් තිබෙනවා. නැවත ප්‍රතිස්ථාපනය සඳහා බිඳුණු වීදුරුවක් ඇලෙව්වත් එහි බිඳුම් සලකුණු පෙනෙන බව බොහෝ දෙනා පවසනවා. එනමුත් නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ දෙවිඳුන්ගේ නිමල පෙම ඒ සියල්ල නොපෙනෙන තැනට ගෙන එනවා. 2003 වසරේදී මොහමන් පළඟැටියන් වගාවලට කළ විනාශය ඩොලර් මිලියන 25කටත් වැඩි. පළඟැටියන් කොතරම් පැමිණියාද යයි පැවසුවොත් එකෙක්වත් නොපෑගී අඩියක්වත් ලැබීමට සෙනඟට නොහැකි වුණා. තනකොළ පෙත්තන් මෙන් පෙනුණු එම කෘමියා 1848 විශාල හානියක් කළ බව ඉතිහාසයේ වාර්තා සඳහන් වෙනවා. අඟල් 2ක් 3ක් දිග එක් කෘමියෙකු පුදුමාකාර ලෙස තම ජීවිතය තුළ රාත්‍රල් 38ක ද්‍රව්‍ය කා දමනවා. ගොවියාගේ ජීවිතයටත් රටක ආර්ථිකයටත් උන් කරන විනාශයේ ඛේද ජනකත්වයේ කොතරම්ද? පැරණි ගිවිසුමේ අනාගත වක්තෘ යෝවෙල් එවැනි කෘමීන් අතිවිශාල ලෙස මුළු යූදා දේශයේ විනාශයට පත් කළ බව පවසනවා. ඒ සමූහයක් වශයෙන් සෙනඟ දෙවිඳුන්ට අකීකරු වූ නිසාවෙන් පළඟැටි ආක්‍රමණයක් ගැන ඔහු අනාවකී පවසුවා. එවැනි ආක්‍රමණයක් පෙර පරම්පරා දැක නැති බවත් යෝවෙල් 1-2 පවසනවා. පළඟැටියන් යන සෑම තැනම කාබාසිනිය කරන්නන් සෙනඟ සාගතයට දුප්පත්කමට පත් කරලනවා. එනමුත් ඔවුහු තම පෞකාර මාර්ගවලින් හැරි දෙවිඳුන්ගෙන් සමාව අයදින්නේ නම් යෝවෙල් පවසන්නේ දෙවිඳුන් විසින් පළඟැටියන් නාස්ති කළා වූ අවුරුදු නැවත මම නුඹලාට දෙන්නෙමි යනුවෙන් යෝවෙල් 2:25. අපටත් යෝදාගෙන් පාඩමක් ඉගෙන ගන්නට පුළුවන්. ඒ දෙවිඳුන් අපට අරමුණු කර ඇති සෝඳවත් ඵලදායි ජීවිතය කෘමීන් වැනි වූ අපගේ වැරදි වලින් විනාශයට පත්වන බව අප එතුමන් වෙත හැරෙමු නම් අපගේ අතීත වැරදි තීරණ අත්හරී නම් එතුමන් අපගේ ලැජ්ජාව ඉවත් කර එතුමන් තුළ බහුල ජීවිතයකට අපව නැවත ප්‍රතිස්ථාපනය කරනු නියතය.